කොළ කැඳ හරි ගුණදායක පානයක් කියලානේ කියන්නේ කොළ කැඳ. මේක මේ හාතාවාරිය එතකොට කරපිංචා කැඳ එක. දීලා බලමු. වරදක් නැහැ ටේස්ට් එක තියෙනවා. එතකොට මේ වගේ පානයක් හදාගත්තාම අපි උදේට වැඩට යනකොට නම් පාර අයිනේ නිරන්තරයෙන් තියෙනවා මේ වගේ කොළ කැඳ පානවා. නමුත් ඒවා නිවැරදිවම හදන ආකාරය අපි දන්නේ නැහැනේ. නමුත් ගෙදරක මේ වගේ පානයක් හදාගත්තොත් බය නැතුව බොන්න පුළුවන්. නිවාඩු දවසට උදේට කැඳ එකක් හදාගන්න. මට අද මේ පොයේ දවස. ගෙදර ඉන්න නිසා තමයි කැඳ එක හදාගත්තේ. වරදක් නැහැ.